සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ඕගොල්ලන්ට අද මම කියලා දෙන්නේ කප් කේක් එකක් නිවැරදිවම හදාගන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට ස්වයං රැකියාවකට වුණත් මේ රෙසිපි එක බලලා කප් කේක් හදන්න ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කප් කේක් එක හරිම සොෆ්ට් එකට අපිට හදාගන්න පුළුවන් හරි විදියට හැදුවොත්. ඉතින් මම කප් කේක් එකක් ලස්සනට අයිසින් කරන හැටිත් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් අපි බලමු මේ කප් කේක් එක හදන්න අපිට ඕන වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. මම ඇස්ට්‍රා වලින් තමයි කප් කේක් එක හදන්නේ. ඔයාලා කැමති නම් බටර් උනත් ගන්න පුළුවන්. බටර් ගද්දී කාමර උෂ්ණත්වයේදී තියලා තමයි ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඇස්ට්‍රා ග්‍රෑම් 125ක් ගන්න. ඊළඟට මම කුඩා කැට තියෙන සීනි ග්‍රෑම් 125ක් අරගෙන තියෙනවා. ඊළඟට කේක් පිටි ග්‍රෑම් 125ක් ඕනේ වෙනවා. මම මෙතන ලොකු බිත්තර දෙකක් අරගෙන තියෙනවා. පොඩි බිත්තර ගන්න එපා. ඊළඟට වැනිලා තේ හැන්දක් ඕන වෙනවා. ඒ වගේම තමයි බේකින් පවුඩර් තේ හැන්දක් ඕන වෙනවා. මුලින්ම කේක් පිටි ග්‍රෑම් 125ට බේකින් පවුඩර් තේ හැන්දක් දාලා 3 බාරක් විතර හොඳට හලලා පැත්තකින් තියන්න. දැන් මම බටරුයි සීනි බීට් කරගන්න තමයි හදන්නේ. අද මම හෑන්ඩ් බීටරෙන් තමයි බීට් කරගන්නේ. මම බීටර් එකේ ස්පීඩ් එක 3ට දාලා තමයි බීට් කරගන්නේ. මේ බටර් මිශ්‍රණය හොඳ ක්‍රීමි මිශ්‍රණයක් වෙනකම් බීට් කරගන්න ඕනේ. එතකොට තමයි කප් කේක් එක හරියටම හදාගන්න අපිට පුළුවන් වෙන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ඇස්ට්‍රා එකේ පාට වෙනස් වෙලා තියෙනවා කියලා. දැන් ටික ටික ඇස්ට්‍රා එකේ පාට ලා පාටක් වෙන ගමන් තමයි තියෙන්නේ. අපි තව ටිකක් හොඳට බීට් කරගන්න ඕනේ. තව බීට් කරාම හොඳට ක්‍රීමි විදිහට මේ මිශ්‍රණය තියෙනවා. මම විනාඩි 10ක් විතර මේ විදිහට හොඳට බීට් කරගෙන තියෙන්නේ දැන්. දැන් ඇස්ට්‍රා එක හොඳ ක්‍රීමි විදිහට බීට් කරගත්තට පස්සේ අපි මේකට බිත්තර එකතු කරගන්න ඕනේ. මම බිත්තර ඔක්කොම එකපාර තමයි එකතු කරලා බීට් කරගන්නේ. කැමති කෙනෙක්ට බිත්තර එක බැගින් දාලා බීට් කරගන්නත් පුළුවන්. ඒ වගේම බීටර එකේ ස්පීඩ් එක වෙනස් කරන්නේ නෑ. මම 3ට දාලා තමයි බීට් කරගන්නේ. බිත්තර ටික බටර් මිශ්‍රණයත් එක්ක හොඳට මිශ්‍ර වෙලා සීනි ටික දිය වෙනකම් මම බීට් කරගන්නවා තව විනාඩි 5ක් හෝ 6ක්. මම දැන් බිත්තර ටික දිය වෙනකම් හොඳට බීට් කරගත්තා. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි බීට් කරගන්නේ බිත්තර ටික දිය වෙනකම් විතරයි. ඕව බීට් කරන්න එපා. එහෙම වුණොත් තෙල් පෑදෙන විදිහට කේක් මිශ්‍රණය තියෙන්න පුළුවන්. දැන් මම මේ මිශ්‍රණයට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ කේක් බැටර් එකට කේක් පිටි ටිකක් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ආපහු මම විනාඩි 2ක් විතර මේ මිශ්‍රණය බීට් කරගන්නවා. විනාඩි 2කට වඩා බීට් කරගන්න එපා. දැන් මම මේ කප් කේක් බැටර් එක හදාගෙන තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති හොඳ ක්‍රීමි විදිහට මේ මිශ්‍රණය තියෙනවා. ඉතින් මම කප් කේක් ට්‍රේ එකට ලයිනර්ස් දාලා ට්‍රේ එක ලෑස්ති කරගත්තා. ඒ වගේම තමයි මම කප් කේක් බැටර් එක දාගන්නේ මේ වගේ පයිපින් බෑග් එකකට. මේ වගේ පයිපින් බෑග් එකකින් කප් කේක් ටික ට්‍රේ එකට දාගන්න හරිම ලේසි. එතකොට වටේ ගෑවෙන්නේ නැතුව අපිට කේක් බැටර් එක ලස්සනට කප් කේක් ලයින් එකට දාගන්න පුළුවන්. ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි කප් කේක් ලයිනර් එකට කප් කේක් බැටර් එක දාගatti කප් කේක් ලයිනර් එකේ 4න් 3කට තමයි කප් කේක් මිශ්‍රණය දාගන්න ඕනේ. කප් කේක් ලයිනර් එකේ උඩටම බැටර් එක දාගත්තොත් වෙන්නේ ලයිනර් එකෙන් පිටතට එනවා බේක් වුණාට පස්සේ. ඕගොල්ලන්ට පේනවා ඇති මේ අයිසින් බෑග් එකකින් කේක් බැටර් එක දාගද්දි හරිම ලේසි ලස්සනට දාගන්න පුළුවන් කේක් ලයිනර් එකට. මේ වගේ 4න් 3කට අපි කේක් බැටර් එක දාගත්තම ලස්සනට කප් කේක් එක බේක් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නම් කප් කේක් ලයිනර් එකේ 4න් 3කට වඩා අඩුවෙන් අපි කේක් බැටර් එක දැම්මොත් මොකද වෙන්නේ කියලා. දැන් මම මේ කප් කේක් ලයිනර් එකට කේක් බැටර් එකෙන් භාගයක් තමයි දාගන්නේ. කප් කේක් බැටර් එක දාගත්තට පස්සේ මේ විදිහට 3 පාරක් විතර ටැප් කරගන්න ඕනේ. එයා බබල්ස් නැති වෙන්න. ඕගොල්ලන්ට කැමති නම් මේ වගේ තනි කප් වලටත් කප් කේක් බැටර් එක දාගන්න පුළුවන්. කේක් බඩු විකුණන shops වල මේ වගේ කප්ස් ගන්න තියෙනවා. මම මේ කප් කේක් ටික බේක් කරගන්නේ සෙල්සියස් අංශක 180ට විනාඩි 25ක් විතර බේක් කරගන්නවා. කප් කේක් ටික oven එකට දාන්න කලින් විනාඩි 10ක් විතර oven එක හොඳට ප්‍රීහීට් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම හදපු කප් කේක් ටික. මට හරියටම විනාඩි 25ක් ගියා කප් කේක් ටික බේක් වෙන්න.
ඉතින් කප් කේක් ටික හොඳට බේක් වෙලා තියෙන්නේ. වැඩියෙන් බේක් වෙලත් නැහැ. හොඳ පාටට ලස්සනට බේක් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම අර කප් කේක් බැටර් එකෙන් භාගයක් දාලා හදපු කප් කේක් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති අනිත් කප් කේක් වලට වඩා ඒ කප් කේක් එක වෙනස්. කප් කේක් ලයිනර් එකේ උඩටම මේක බේක් වෙලා ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම කප් කේක් බැටර් එක දාගද්දී 4න් 3කට බැටර් එක දාගන්න ඕනේ. එතකොට තමයි මේ විදිහට ලස්සනට බේක් වෙලා එන්නේ. මේ තියෙන්නේ මම තනි කප් එකේ බේක් කරගත්ත කප් කේක් එක. ඒකත් හොඳට බේක් වෙලා තියෙනවා. අපි කප් කේක් ලයිනර් එක අයින් කරලා බලමු කප් කේක් එක ඇතුලේ තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ බලන්න කප් කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. ඕවර් බේක් වෙලා නැහැ. හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම තමයි අද කප් කේක් එක හදද්දි මම කිරි එකතු කරගත්තේ නැහැ. ඕගොල්ලෝ කිරි එකතු කරනවා නම් කිරි මේස හැඳි එකක් වගේ එකතු කරන්න. මොකද කප් කේක් බැටර් එකේ ඕනට වඩා දියර ගතියක් ආවොත් එහෙම වෙන්නේ කප් කේක් එක බේක් වුණාට පස්සේ පැය භාගයක් විතර ගියාට පස්සේ කප් කේක් එක ටිකක් ඇකිලෙන්න ගන්නවා. ඒ නිසා මම කප් කේක් හදද්දි කිරි එකතු කරගන්නේ නැහැ. නමුත් කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් කිරි දාලා හදන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම දැන් කප් කේක් එක අයිසින් කරගන්න තමයි හදන්නේ. කප් කේක් එක අයිසින් කරන්න කලින් අනිවාර්යයෙන්ම කප් කේක් එක හොඳටම නිවිලා තියෙන්න ඕනේ. ඉතින් කප් කේක් ටික ලස්සනට අයිසින් කරගන්න ඕන කරන අයිසින් එක හදාගන්න විදිහ මම වෙනම වීඩියෝ එකකින් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් බටර් අයිසින් එකක් කොහොමද හරි පදමට හදාගන්න විදිහ. මම බටර් අයිසින් වීඩියෝ එකේ ලින්ක් එක මේ කප් කේක් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මම අද ලා කොළ පාටෙන් තමයි කප් කේක් ටික අයිසින් කරගන්නේ. මම 1M කියන නොසල් එක තමයි පාවිච්චි කරන්නේ මේ කප් කේක් එක අයිසින් කරගන්න. මේ විදිහට නොසල් එක කප් කේක් මැදින් තියලා එක වටයක් කරකවනවා. ඊට පස්සේ ආපහු වටයක් කරකවනවා. නිවැරදිව බටර් අයිසින් එක හදාගත්තම මේ විදිහට අපිට ලස්සනට පයිප් කරගන්න පුළුවන් කප් කේක් ටික. අපි තව එකක් කරලා බලමු මේ විදිහටම. ඔන්න බලන්න නොසල් එක මැදින් තියලා කරකැවුව එක පාරක්. ඊට පස්සේ ආපහු ඒ විදිහටම කරකවනවා. මේ 1M කියන නොසල් එකෙන් රෝසමල් හැඩේ කප් කේක් තමයි හදාගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඔන්න ඉතින් ඒ නොසල් එකෙන්ම මම තවත් ඩිසයින් එකක් ඕගොල්ලන්ට කරලා පෙන්නන්නම්. ඕගොල්ලෝ දැකලා ඇති අයිස්ක්‍රීම් කෝන් වල අයිස්ක්‍රීම් එක තියෙන මේ විදිහට තමයි මේ ඩිසයින් එක දාන්නේ මම. මුලින්ම කප් කේක් එක වටේට නොසල් එක මේ විදිහට යවන්න ඕනේ. ඊට පස්සේ මැදට කරකවනවා. ඊට පස්සේ මැද ඉඳන් උඩට එක තැන උඩට එන විදිහට අයිසින් එක දාගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ පයිප් කරපු ඩිසයින් එක 1M නොසල් එකෙන්ම. ඉතින් කප් කේක් එක තව ටිකක් ලස්සන කරගන්න මම sugar sprinkles ටිකක් මේ විදිහට උඩින් දාගන්නවා. ඉතින් ඕගොල්ලන්ට කප් කේක් හදද්දි මොන හරි ගැටලු තියෙනවා නම් ඒ වගේම බටර් අයිසින් එක හදද්දිත් මොන හරි ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි තව අලුත් වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.